හැම දිනාටම සුබ උදෑසනක් වේවා. ඊයේ පෙරේද වගේම අදත් කල්පනා කරලා උදේට ඔබට වටින යම් උපදේශයක් අරගෙන ඉන්න ඕන කියලා. අද මම මාතෘකා කරගත්තේ අපේ සමාජයේ තියෙනවා උගතා සහ නූගතා කියන්නේ කවුද? එතකොට ඇවිල්ලා සමාජයේ උගතට හිමිලා තියෙන ස්ථානය මොකද්ද? නූගත් පුද්ගලයාට සමාජයේ හිමිලා තියෙන ස්ථානය මොකක්ද කියලා. අදත් මම සුපුරුදු පරිදි මාතෘකා කරගත්තේ සංස්කෘත සාහිත්‍යයේන ලස්සන ශ්ලෝකයක්. ඒ ශ්ලෝකේ තමයි ස්වගෘහේ පූජ්‍යතේ මූර්ඛක් ස්වග්‍රාමේ පූජ්‍යතේ ප්‍රභු ස්වදේශේ පූජ්‍යතේ රාජා විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ. ඔය පාසල් වල එහෙම ආදර්ශ පාඩයට ඇවිල්ලා තිනව ශ්ලෝක පාඩයක් තමයි විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ කියලා කියන්නේ. විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ කියන එකේ අදහස් මම අවසානයේට කියන්නම්. ඊට කලින් ඒකේ මුල් කොටස් වල අදහස බලමු. ඒකේ මුලින්ම කියනවා ස්වගෘහේ පූජ්‍යති මූර්ඛා. මූර්ඛා කියලා කියන්නේ අඥානය මෝඩ පුද්ගලයා. ස්වගෘහේ පූජ්‍යතේ ඔහුගේ කුටුම්බය තුළ නිවස තුළ පිදුමන් ලබනවා. හැබැයි එතනින් එහා සමාජය ඔහු පිදුමන් ලබන්නේ. ඊට පස්සේ ඒ ශ්ලෝකයේ ඊගාව කොටසේ කියනවා ස්වග්‍රාමේ පූජ්‍යතේ ප්‍රභුක්. අපේ සමාජයේ අපේ පරිසරයේ අපේ අවට සමාජයේ ඉන්නවා ප්‍රභූයයි සම්මත මිනිස්සු. මේ ප්‍රභූයයි සම්මත මිනිස්සු ස්වග්‍රාමේ ඔහුගේ ග්‍රාමය ඇතුළ තුල විතරයි පිදුමන් ලබන්නේ. ඊගාවට කියනවා ස්වදේශේ පූජ්‍යතේ රාජා. අපි දන්නවා රටේ රජතුමා පිදුමන් ලබන්නේ ඔහුගේ රට තුල විතරයි. ඔහු පිට රටකට ගියා කියලා මේ රටේ වගේ සාමාන්‍ය මිනිස්සු ඔහුට සලකන්නේ නැහැ. ඔහුට පිදුමන් කරන්නේ නැහැ. ඒකේ අවසානට කියනවා විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ. විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ කියලා කියන්නේ උගතා සෑම තැනකදීම පිදුමන් ලබනවා. ඒක මේ රටේද පිට රටකද නෙමේ. විද්වතෙක් උගතෙක් වුණාම ලෝකේ කොතන ගියත් ඔහුට පිදුමන් ලබන්න පුළුවන්. ඒ නිසා ඔබ අද කල්පනා කරගන්න විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ උගතා සෑම තැන්හිදීම පිදුමන් ලබනවා කියන කාරණය අද මතක තියාගන්න.